ආයිබෝවන් එකතු වෙලා ඉන්න SW ගැජට් සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳවයි. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති සංක්‍රාන්තිය වර්තමානයේ ඉතා වැදගත් මාතෘකාවක්. රට මුහුණ දුන් ආර්ථික අර්බුදයක් සමග ආනයනික පොසිල ඉන්ධන මත යැපීම අඩු කර දේශීය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොවීම ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. ලංකාවේ හරිත බලශක්ති සංක්‍රාන්තියේ වත්මන් තත්ත්වය සහ ඉලක්ක අභියෝග පිළිබඳ කෙටි විග්‍රහයක් පහතින් ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන ඉලක්ක ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත්තේ 2030 වන විට රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ශක්තියෙන් ලබා ගැනීමයි. කාබන් උදාසීන තත්ත්වය 2050 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති ශ්‍රේෂ්ඨයේ ශුද්ධ කාබන් විමෝචනය ශූන්‍ය කිරීමටත් ඉලක්ක කරගෙන තිබෙනවා. නව ගල් අඟුරු බලාගාර තහනම් අනාගතයේදී අලුතින් ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමටත් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ප්‍රධාන බලශක්ති ප්‍රභවයන් සූර්ය ශක්තිය සූර්ය බල සංග්‍රාමය වැනි ව්‍යාප්තීන් හරහා නිවාස කර්මාන්තශාලා වහල මත සූර්ය පැනල සවි කිරීම හා මහා පරිමාණ සූර්ය බලශක්ති උද්‍යාන ඉදිකිරීම වේගවත් කර ඇත. සුළං බලශක්තිය මන්නාරම් දෝණිය සහ කල්පිටිය වැනි ප්‍රදේශවල සුළං බලශක්තිය සඳහා ඉහළ විභවයක් සහිත කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ගත්තාම තඹපන්නිවන් සුළං බලාගාරය මෙහිදී ප්‍රධාන සන්ධිස්ථානයක්කි. ජල විදුලිය ලංකාවේ සාම්ප්‍රදායික ප්‍රධාන හරිත බලශක්ති ප්‍රභවයකි. කෙසේ වෙතත් මහා පරිමාණ ජල විදුලි ව්‍යාප්ති තවදුරටත් පුළුල් කිරීමට ඇති ඉඩකඩ සීමිත බැවින් කුඩා ජල විදුලි බලාගාර කෙරෙහි අවධානය යොමු වී ඇත. ජෛව ස්කන්ධ සහ හරිත හයිඩ්‍රජන් ඕන වර්ධිත නමුත් අනාගතයේදී භාවිතයට ගත හැකි ප්‍රභවයක් ලෙස සැලකේ. ප්‍රධාන අභියෝග විදුලි පද්ධතියේ සීමාවන් පුනර්ජනනීය බලශක්තිය ස්ථාවර නොවන බැවින් ඒවා ජාතික විදුලි පද්ධතිය එකතු කිරීම සඳහා පද්ධතිය නවීකරණය කළ යුතුය. මූල්‍ය පහසුකම් නොමැති බව මහා පරිමාණ ව්‍යාප්ති සඳහා අවශ්‍ය මූලික පාග්ධනය සහ ආයෝජනය සොයා ගැනීම ආර්ථික තත්ත්වය හමුවේ අභියෝගාත්මක වී ඇත. ප්‍රතිපත්තිමය හා නියාමනයන් ප්‍රමාදයන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කර සහ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රමාදයක් දැක්වීම කනගාටුදායක කාර්යයක්. බලශක්ති ගබඩා කිරීමේ පිරිවැය සූර්ය සහ සුළං බලය රාත්‍රී කාලයේ භාවිත සඳහා බැටරි පද්ධතියක් ස්ථාපනය කිරීම අධික පිරිවැයක් සහිත වේ. ඉදිරි පියවර සහ වැදගත්කම මෙම සංක්‍රාන්තිය සාර්ථක කර ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමත් විදුලි බල ශ්‍රේෂ්ඨයේ නීති රාමු සරල කිරීම අත්‍යවශ්‍ය වේ. හරිත බලශක්තියට යොමු වීමෙන් පරිසරය රැගෙනවා සේම khනිජ තෙල් ආනයනයට වැය වෙන ඩොලර් බිලියන ගණනක මුදලක් රට ඉති කර ගැනීමේ හැකියාව ඇත. හොඳයි, අද අප සාකච්ඡා කරේ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳවයි. ඔබටත් මේක වීඩියෝ සම්බන්ධව අදහසක් හෝ ගැටලුවක් ඇත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝකින් යලි හමු වෙමු.